අයිබෝවන් යාළුවනි. අපේ දින 3 චාරිකාවේ දෙවෙනි දිනේ අදයි. මම ඔයාලට කිව්වනේ අපේ දෙවෙනි වීඩියෝ එකේ මයංගනේදී හමු වෙමු කියලා. ඔන්න අපි දැන් ඉන්නේ මයංගනේ. අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ සොරබොර වැව. ඉතින් මේ වැව ගැන තොරතුරු ටිකක් මම ඔයාලට කියන්නම්කෝ. මෙම පෞරාණික වැව සාධන ලද්දේ ක්‍රිස්තු පූර්ව 102 වෙනි සියවසේ බුලතයෝදයා විසින්. බුලතා යනු දුටුගැමුණු රජතුමාට බුලත් සපයා දුන් පුද්ගලයයි. ලංකාවේ ඇති විශාලතම වැව් හයට මෙම වැව අයත් වේ. මේ බලන්න යාළුවනේ, මේ වැව ඉදි කරලා තියෙන ස්ථානයේ තියෙන ගල් පර්වතයේ ප්‍රයෝජනට අරගෙන මේ ජලාශය ඉදි කරලා තියෙන අපූර්ව අපේ රටේ තියෙන වාරි මාර්ග පද්ධතිය ගැන ඒවා දකිද්දි අපේ හිතට හරිම ආඩම්බරයක් දැනෙනව නේද? ඔයාලට මොකද ඒ ගැන හිතෙන්නේ? දැනට ලංකාවේ ඇති එකම පැරණි ගල් සොරවුව සහිත වැවද මෙය වේ. මෙම වැව ඉදිකිරීමට හේතුව ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය ස්වයංපෝෂිත කිරීම බව කියවේ. අපි දැන් බුලතයෝදයා විසින් සෑදූ සොරබොර වැව බලලා පාරට බහින්න තියෙන මේ වැව්වන් ටික දිගේ අපි බැහැගෙන එද්දි දැක්කා ජලය වැඩි වෙන කාලයට වැඩි වෙන ජලය පිට වෙන්න තියෙන දෙබුක්කා වෙන්න විදිහින් පරිසරය විනාශ කරමින් යන නිසා ඒ ගලාගෙන එන ජලය පහළ කොටසේ රඳවා ක්‍රමානුකූලව ගලාගෙන යාමට ස්ථිර කොන්ක්‍රීට් බැම්මක් ඉදි කර තිබේ. මෙය අපි ප්‍රදේශවාසීන් සමග කතා කරන විට දැනගත් දෙයකි. ඔයාලත් ගිහිල්ලා නැත්නම් මේ ජලාශය බලන්න ඉක්මනටම යන්න. ඊටාම සුන්දර පරිසරයක් ඔයාලට දකින්න ලැබෙයි. හැබැයි ඔයාලා ගියාම ඔයාලා ගෙනියන හැම දෙයක්ම අරගෙන එන්න. කුණු කසල හැමතැනම දාලා ඒ පරිසරය විනාශ නොකර. අපේ පරිසරය අපි විසින් ආරක්ෂා කරගනිමු නේද? ඔන්න අපි දැන් ඉන්නේ මයංගන රජමහා විහාරයේ. මම මේ පිළිබඳ තොරතුරු ටිකක් ඔයාලට කියන්නම්. මයංගන චෛත්‍ය පළමු වරට සාදන ලද්දේ සුමන සමන් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් තැන්පත් කර මණිකෙන් මෙය සාදන ලදී. සුමන සමන් දෙවියන් විසින් සාදන ලද මෙම චෛත්‍ය නැවත දෙවැනි වරට ග්‍රීවා ධාතුව නිදන් කර සරබූ රහතන් වහන්සේ විසින් නැවත සාදන ලදී. බුදුරජාණන් වහන්සේගේ චිත්තකයේ දැල්වෙන මොහොතේම මෙම රහතන් වහන්සේගේ ආනුභාවයෙන් දැල්වෙන චිත්තකයෙන්ම මෙම ග්‍රීවා ධාතුව ගත් බව පොතපතේ සඳහන් වේ. පසු කාලීනව මෙය ගරා වැටී තිබියදී දුටුගැමුණු රජතුමා යුද්ධයකට යන අතරතුර මෙය දැක මේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් තැන්පත් කර තනවන ලද්දක් බව දැනගෙන වැඳ නමස්කාර කර මම මේ යුද්ධය කරන්නේ රජකම පිණිස නොව බුද්ධ ශාසනයේම අභිවෘද්ධිය පිණිසමයි. මේ සත්‍යයක් නම් මේ යුද්ධය ජය ගන්න ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න. ඒ ජය ගත්තොත් මම නැවත පැමිණ මේ සාධන බවට පොරොන්දු වුණා. ඉතින් යාළුවනේ, ඒ කිව්වා වගේම එතුමා යුද්ධය ජය ගත්තා. පැමිණි වහාම රජතුමා මේ මයංගන සෑය නැවත ධාතු තැන්පත් කර ප්‍රතිසංස්කරණය කරපු බව කියවේ. පළමු කොට දෙවි කෙනෙකු විසිනුත්, දෙවැනි කොට ජීවමාන මහරහතන් වහන්සේ නමක් විසිනුත්, තෙවැනි කොට ලංකාව එක්සේස කළ මහරජතුමා විසිනුත්
කළ එකම චෛත්‍යයක් වේ නම් එය මහියංගන චෛත්‍යයයි. මෙය බෞද්ධයෙකු විසින් එක සැරයක් හෝ වැඳ පුදාගත යුතු ස්ථානයකි. අපි මහියංගන රජමහා විහාරය වැඳ අවසන් කර අපේ ඊළඟ ලොකේෂන් එක වන දඹාන බලා පිටත් වුණා. දැන් ඔබ මේ නරඹන්නේ අපේ ආදිවාසීන් සිටින ගම්මානයයි. දඹාන ආදිවාසීන් ලංකාවේ මුල්ම ජනතාවයි. ඔවුන්ගේ ඉතිහාසය වසර 7000කටත් වඩා දිවයයි. මෙරට පළමු ජන කණ්ඩායම ලෙසද සලකයි. විජය රජතුමා ලංකාවට පැමිණෙන විට මෙරට වාසය කළේත් ආදිවාසීන්ය. අපි පළමුවෙන්ම ගිය කෞතුකාගාරය බැලීමටයි. එහි වැඩි ජනතාවගේ පුරාණ කාලයේ සිට භාවිතා කරපු භාණ්ඩවල ශේෂයන් වන කොටස්, සතුන්ගේ යටකටු සහිත කොටස් වගේම ලංකාවේ ආදිවාසීන්ගේ වගේම ජාත්‍යන්තර ආදිවාසීන්ගේ තොරතුරු එහි ඇතුළත් කර තිබේ. හැබැයි මෙහි වීඩියෝ සහ ඡායාරූප ගැනීම නම් තහනම්. දැන් මේ නරඹන්නේ ආදිවාසී නායකතුමා ඔවුන්ගේ වැඩි පරපුර ගැන කෙටි විස්තරයක් අප හමුවේ පැහැදිලි කළ අවස්ථාවයි. ඒ වගේ රඳන මෙයත් අන්නේ පරපුරේ කණ්ඩායමේ රඳන දිස්ත්‍රික්ක 6ක්. දිස්ත්‍රික්ක 6ක් තිබුණා. දිස්ත්‍රික්ක 6 ගම් 62ක්. මේ රට පුදුම රඳන පරම්පරාවේ කට්ටිය ජෛවිකවට මන්ද කෙරුවොත් ලක්ෂ 5කට වැඩි කෙනෙක්. හැබැයි මිනිග්ගජ්ජු ලක්ෂ 5කට වැඩි කෙනෙක් රඳවුවට සම්ප්‍රදායික පාරම්පරික පිළිපිලිත් වලින් අඩුට නැහැ. දැන් සමහර ගම් වෙනස් වෙන මන්ද කරලා තිබෙනවා. දැන් රඳාපු තැනෙන් කවදන් පාදිච්ච තැන මන්ද කරලා මෙහෙම කවලන් තැන මන්ද කරලා මේ සමහරක් මහවැලි ඉඳන් අනු කරලා පාදිච්ච තැන මන්ද කරලා මේ ගම එන්නේ ගල කියලා තව ගමක් තිබෙනවා. මේ දෙකේ තමයි තවමත් පරම්පරාවේ පිළිපිලිත් තැනමක් හරි ආරක්ෂා කරන මන්දිරලා තිබෙනවා. අනිත් තැන වල සම්පූර්ණයෙන්ම වෙනස් වෙන මන්දිර ගැන මම කියන්නේ. මේත් නායකලා මන්දිරලා ගැන කොන බුද්ධ ඉති අතමක් විතර මන්දිර මේ පාර්ලිමේන්තුවේ මේක ලොකු උත්සාහයක් මන්ද කරනවා මේ තිබෙන තැනමින් හරි මේ පරම්පරාව නැත්නම් මේ රටේ ඉතුරු තැන මන්ද කරගන්න ඕනේ. අමාරු තැනක්. ඒකයි දවසින් දවස ජීවන කියලා දැනකට මංගලත් වෙනවා. ජීවන වෙලෙ කෙනෙක් විනාශයට මංගලත් වෙනවා. ඒක නතර බුද්ධිමත් කරගන්න ඕන මාර්ගයක් තමයි. අනිත් එක තමයි දැන් අම්පරාවේ පිළිත් වලට දැන් ඉඩකඩක් පොදු නීති කීති මංගලත් කළා ඒවලට තහනම්. ඒ හින්දාම මේ අර බාලපරපුර මං ගත්තන්නේ අනිත් සමාජිය.
එහෙනම් යාළුවනේ අපි දබානේ වැඩි රජතුමා එහෙම බලලා අපේ නවාතැන් වලට ගියා. ආයෙත් අපි අපේ ඊළඟ ලොකේෂන් එකේදී හමු වෙමු. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා පොඩි කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිව දිරිමත් කරන්න. යලිත් හමු වනතුරු ඔයාලට සුබ දවසක්.